අද මේ මාසේ පළවෙනිදා ඉතින් උතුම් පොය දවසේ අපි ආවා මේ ගමේ තියෙන නගරයක් මැද වුණත් මේ ගමේ තියෙන තවත් ලස්සන වටපිටාවක තියෙන ලස්සන පන්සලකට. ඉතින් මේ තියෙන අබේසේකරාරාමය ගොඩක් අය දන්නේ පුංචි පන්සල එහෙම නැත්නම් පොඩි පන්සල කිව්වහම තමයි මේක ගොඩක් මේ පන්සල ගොඩක් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. බොහෝ දෙනෙක් හවස යමේදී අපිට බලා ගන්න පුළුවන් බොම්මළුවේ භාවනා කරන අය මෙතනට එනවා. ඉතින් බොහෝ දෙනෙක් මේ ගමේ ඉන්න අය බෞද්ධයෝ ගොඩක් එන තැනක් තමයි මේ පොඩි පන්සල කියලා කියන්නේ. ඉතින් අපිත් ආවා අද මේ මාසේ පළවෙනිදා මගේ අම්මගේ උපන්දිනේ. මේක වගේම තමයි යාගේ නිවුන් සහෝදරිය පුංචිගේ අම්මගේ උපන්දිනේ. ඉතින් අම්මලා බලන්නේ ගමේ යන්න උනේත් නැහැ. කොහොම වුණත් අපි අද පොය දවසේ ආවා පොඩි පන්සලට. ටිකක් නිදහසේ ඉඳලා හිත නිවාගෙන වැඳලා පොදලා යන්න. ඉතින් ඔන්න වගේ පොඩි දර්ශනයක් දැක ගන්න පුළුවන් වුණා. ඔයාලට මේ පේනවා ඇති. පොඩි මව් පැටියෙක් ඇවිල්ලා එහෙට පයින්නවා මෙහෙට පයින්නවා කට්ටියට. මෙන්න මේ විදියට ටික දෙනෙක් බය වෙලා ඔන්න ඔය විදියට කට්ටියව බය කරනවා එහෙට දුවනවා මෙහෙට දුවනවා පනින්න හදනවා. පොඩි සෙල්ලමක් දාගෙන ගියා. ඒකත් බලාගෙන අපි මම එනකොට මල් නෙලාගෙන ආවා අරලිය මල් ටිකක් නෙලාගෙන ආවා පාට තුනකින් වත්සුද්ද මලුත් එක්ක. ඉතින් අපි චෛත්‍ය පැත්තට ගියා චෛත්‍ය වන්දනාමාන කරගත්ත මේ විදිහට අපි හතර දෙනාම මල්ලි බබයි අයියයි තාත්ති අපි කට්ටියම මේ විදිහට චෛත්‍ය වන්දනාමාන කරගත්තා. ඉතින් හිත නිවන පරිසරයක තියෙන පන්සලක් මෙතන ආවහම එන අය දන්නවා. ඉතින් බොහොම කියන්නේ ගොඩක් වෙලාවට ගොඩක් අය අපි දන්න විදිහට භාවනා කරන්න එනවා බොමළුවේ. නිතර අපි ආපු හැම වෙලාවකම දකින්න ලැබුණු දෙයක් තමයි හරිම නිස්කලංක පරිසරයක් තියෙන එක. හරි හිත නිවෙන තැනක් මේ තැන. ඉතින් ගොඩක් දෙනා භාවනා කරනවා මේ තියෙන මේ දකින්න ඔයාලා බොමළුව. මේ විදිහට මෙන්න මේ තමයි බොමළුව හරිම සිසිලසක් දෙන මේ වගේ ලස්සන වැලි මළුවක් එක්ක තියෙන තැන. ඉතින් අපි බෝධියත් මේ විදිහට වන්දනාමාන කරගත්තා. මේ බෝධියත් එක්කම පිටිපස්සෙන් තියෙනවා අටවිසි බුදුරජාණන් වහන්සේලාට මෙන්න මේ විදිහට මේ ඔයාලට පේන විදිහටම පිළිම වහන්සේලා තැන්පත් කළා. හරිම නිදහසේ එතන භාවනා කරන්න සක්මන් භාවනාව කරන්නේ පුළුවන් විදිහට මේ තියෙන බුදු මැදුර. අපි හැම දෙයක්ම වන්දනාමාන කරගෙන අද පොයලා ඉතින් පන්සලටත් ගිහිලා ආවා රියෝ එක පැත්තේ. රියෝ කිව්වහම ගොඩක් ප්‍රසිද්ධ වෙලා තියෙන යාපනයේ රියෝ එකටනේ. ඉතින් යාපනයේ ගිය අය යන තැනක් තමයි රියෝ යාපනයේ රියෝ එක. ඉතින් ඒ රස්සට මොන තියෙනවා මීගම්මේ දැන් දෙකක් තියෙනවා. එකක් තියෙනවා බීච් එක පැත්තට වෙන බීච් සයිඩ් එකේ තියෙනවා මීගම්මේ රියෝ එකක්. එතකොට මේ තියෙන්නේ මේන් රෝඩ් එකේ තියෙන රියෝ එක. ඉතින් අපි ආවා මේ පැත්තට චුට්ටක් අයිස්ක්‍රීම් එකකුත් පොඩි අයට අරන් දෙන්න. මේ විදියට. ඉතින් යාපනයේ වගේම තමයි හැම දෙයක්ම මෙතනදී ඔයාලට ගන්න පුළුවන්. ස්පෙෂල් එකයි. දැන් මේ කෝන් එකක් නම් 200ක් වෙනවා. රියෝ ස්පෙෂල් එක 280ක් වෙනවා. ඉතින් ඒ වගේම අයිස් කොෆි, ෆලූඩා මේ හැම දෙයක්ම එනනම් මෙතනින් වලට අයිස්ක්‍රීම් අරගෙන යන්නත් පුළුවන්. යාලා ටබ්ස් වලට දාලා දෙනවා. යාලගේ අයිස්ක්‍රීම් අරගන්නත් පුළුවන්කම තියෙනවා. යාපනයේ වගේ තියෙන රියෝ අයිස්ක්‍රීම් එකට මේක තියෙන්නේ. මීගමේ තියෙන රියෝ එකට තමයි අපි ඇවිත් තියෙන්නේ. අපි කලින් යාපනයකට ගියා දෙපාරක්. මීගමේකට කලින් ඇවිත් තියෙන. ඕන්න අදත් ආවා. අද පොය දවසේ අදත් ආවා. අපි ගත්තා මේ කෝන් එකයි චොක්ලට් එකේ. මේක රියෝ ස්පෙෂල් එක. අක්කම අයිස්ක්‍රීම් එකක් දාලා තියෙනවා. කටියට කන්න හදිසි. මැංගෝ එක තියෙනවා. ස්ට්‍රෝබෙරි වැනිලා චොක්ලට් එක කොම එකට ඒකේ ෆෘට්ස් තියෙනවා. පේපර්ස් එකක් දාලා තියෙන මේ අට තියෙනවා ෆෘට්ස්. මේ ස්පෙෂල් එක 380ක් වෙනවා 200ක් වෙනවා කෝන් එක. ඔක්කොම වර්ග තියෙනවා. ඩ්‍රින්ක්ස් වර්ග තියෙනවා, අයිස් කොෆි තියෙනවා, ෆලූඩා තියෙනවා, ඔක්කොම තියෙනවා. හැම දෙයක්ම තියෙනවා. ඉතින් මේ වගේම තමයි මේ ගම්මුවේ බීච් රෝඩ් එකෙත් එකක් තියෙනවා. එතකොට බීච් එකට යන්නේ නයිට ළඟයි එතන බීච් රෝඩ් එකේ තියෙන එක. මෙතන ප්‍රධාන පාරේ තියෙන්නේ. මෙතන හලාවත ප්‍රධාන පාරේ තියෙන්නේ. ලාභි වෙන්තේ එකට ඉස්සරින් තමයි තියෙන්නේ. දකුණත පැත්තෙන් තමයි අපි කටුනායක පැත්තෙන් ඉඳන් එනවා නම් දකුණත පැත්තෙන් තියෙන්නේ. ඉතින් ඒ රසම තමයි යාපනයේ රසම තමයි මේ ගමුවේ කියලා වෙනසක් නැහැ. ඒක බ්‍රාන්ච් එකක් නේ. ඉතින් දෙකක් තියෙනවා මේ ගමුවේ. ඉතින් අද ආපු වෙලාවේ නිකන් පොඩි වීඩියෝ එකක් ගත්තේ කට්ටියත් එක්ක. ඉතින් මේක කලින් අපි කරලා තිබෙන්නේ රියෝ එකට ආවා වුණාට. ඉතින් ඒක නිසා අපි අද පුංචි පන්සලට ගියා. ඉස්සෙල්ලා අපි ගියා පුංචි පන්සලට. ඒන ගමන් ආවා පොඩි ඇත් එක්ක රියෝ එකට.
ඉතින් අයිස්ක්‍රීම් කඩයක් දාලා තියෙනවා අපි දවසක එතනටත් යමු.